තනියෙන් ගහපු ගේමක්. එතකොට මේක මේ ගල් පැම්ම බැන්දේ මේ ගල් පැම්ම බැඳපු එක බ්ලොක් ගල් බැඳපු එක මේ සියල්ල ඇත්තටම මම තනියෙන් කරේ. මට ඒක බලන්න ඕනකම තිබ්බා. සමහරු YouTube වල Facebook එකේ කියනවා මේ බාස්ලා වැඩ කරන්නේ ගෝලයා මහන්සි ඉන්නේ ඔය කියන කතාවත් එක්ක ඒත් එක මට මේ ගෝලෙන් පොඩි ප්‍රශ්නයක්වත් වුණා. කරියොත් මට තනියෙන් කරන්න ඕන කියලා මේ ගේම ගහන්න ඕන කියලා හිතුණා. ඉතින් මේ ගෙදර මහත්තයත් මට ඒකට අවසර දුන්නා. පොඩි කාලයක් ගියත්. ඉතින් මේ බැම්ම දැන් ඔය පොයින්ට් බැම්මක් හැටියට ගන්න තමයි යන්නේ. ඒකයි උස්තුර එහෙම කරලා නැත්තේ. දැන් මේක නෝමල් කරුවල් බැම්ම. මේක මේ පානුව කපා ගන්න බල මේ විතරක් ගෝලයක් ගත්ත දවස් 4ක්. මොකද මට පොඩක් කාලේ එතන ගල්බැම්ම දැනගෙන යන්න කාලය වුණ නිසා ඒ ඇරෙන්න මේකේ මුළු දිග ප්‍රමාණය 175ක් 76ක් විතර තියෙනවා. ඉතින් මේකේ මේ ගල් ඇදගෙන සිමෙන්ති අනාගෙන සියලු වැඩ මම තනියෙන් ගේම ගැහුවා. ඉතින් මේ බ්ලොක් ගල් ටික අර ඉතුරු කොටසේ බැඳේ නැත්තේ පස් දා ගන්න ඕනේ. ඒකට ඒකයි ටික බැඳේ නැහැ. අපි ටිකක් පස්සට දැම්ම පස් දාගෙන ඉඳලා බඳින්නේ. ඉතින් කාලය අරගෙන ඊටාත්ම හොඳට වැඩේ කරා තනියම කරේ. අඩි 174ක් තනියම ගල් ඇඳගෙන වදිනවා කියන්නේ කළුවල් බැම්ම ඇත්තටම බාස්කර් කෙනෙක් විශ්වාස කරන්නත් අමාරුයි. බාස්ලා දන්නවා කළුගල් බැම්මකට කොච්චර බදාම ඕනද ගල් ඇද ගන්න ඕන යන කාලේ කෙසේත් තනියම ගේම ගැහුවා. තාමත්ම ක්වොලිටියට වැඩේ කරනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ බ්ලොක් ගල් ඇදගෙන මේ සියල්ල තාප්පයක් වගේ කරන්න පුළුවන්. මොකද පලංචියක් නැතුව පොඩි බැරල් එකක් තියාගෙන ගල් අරගෙන එහෙම කරන්න පුළුවන්. ඒ නිසා තමයි කරේ. ඉතින් පලංචි දෙක වැඩ පලංචියකින් උඩ වැඩ කරනවා නම් හරි අමාරුයි තනියෙන් කරන්න. කාලය යනවා වැඩි. ඉතින් බලන්න හරි නියමට නූලට බැඳලා දිනවා. නීට් එකට වැඩේ කරා. තනියෙන් කරනකොට මට ඕන විදියට ඒ කාලය අරගෙන ඒක කරන්න පුළුවන්. කතා කරන්න අපි මොන